සුබ දවසක්. අද මම හදන්න යන්නේ ඉතාලියේ ප්‍රීමෝ පියාට්ටෝ එකක්. ඒ කියන්නේ ෆස්ට් ප්ලේට් එකක්. ඒකේ නම මැකරෝනියල් සල්සිචා කොන් පන්නා. අපි බලමුද දැන් මොනවද අවශ්‍ය කරන්නේ කියලා ඉන්ග්‍රීඩියන්ට්ස්. දැන් අපි බලමු මොනවද අවශ්‍ය කරන මේ ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා. හරි. මම ගත්ත මැකරෝනි ඒකට කියන්නේ පෙන්නේ කියලා. ඊට පස්සේ මම ගත්ත සල්සිචා. සල්සිචා කියන්නේ ලින්ගුස් වලට ඉතාලියෙන් කියනවා සල්සිචා කියලා. මෙතන සාමාන්‍යයෙන් 3 දෙනෙකුගේ ප්‍රමාණය අරන් තියෙනවා. එතකොට 3 දෙනෙකුට ඇති වෙන්නේ මෙතන ග්‍රෑම් 250ක් විතර තියෙනවා සල්සිචා. ලුණු ටිකක් තියෙනවා. ගම්බිරිස් අපි මෙහි කියනවා පෙපේ කියලා. අපි මේක කුටලා අරගමු. මොකද ගම්බිරිස් ටිකක් සැරට ඕනේ මේ මැකරෝනි එකට. ඊට පස්සේ white wine තියෙනවා. සුදු ලුණු තියෙනවා. අනිවාර්යෙන් අපිට සාල්වියා ඕනේ මේ ඉතාලියේ සාල්වියා. ඕකේ. ඊට පස්සේ අවශ්‍යයි whip cream. ඔයගොල්ලෝ දන්නවා fresh cream whip cream කියන්නේ ಜಾති දෙකක්. fresh cream එකට සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ කෑම පැන් රසයක් හදන්න ඩෙසර්ට් එකකට. whip cream එක අපි පාවිච්චි කරනවා කුස්සියේ උයන දේවල් වලට. ඉතින් කාට හරි whip cream නැත්තම් ඒක ගන්න ඉච්චර දුක් වෙන්න එපා, කරදර වෙන්න එපා. ලංකාවේ වටිනාම දෙයක් තියෙනවා ඇඟ කූල් කරන, ඇඟට විටමින්ස් එන කර්ඩ් මීකිරි. ඉතින් මීකිරි මේස හැන්දක් දැම්මත් මේ whip cream වෙනුවට හරිම රසයි මේ මැකරෝනි එක. එහෙනම් අපි දැන් ලෑස්ති වෙමු හදන හැටි බලන්න. මේ සල්සිචා එක අතින් බෝල වගේ මෙහෙම රවුම් ගලවන්න ඕනේ. සාමාන්‍ය එකම ගානකට ගැලවුවම ඇති. මොකද මේ මැකරෝනි එකට රෙසිපි එක එන්නේ මේ විදිහට ගලවලා දාලා මේ බලන්න. අස්සරට රවුමට එකම සයිස් එකට ගලවන්න. දැන් මම මැකරෝනි තැම්බෙන්න වතුර ලිපේ තිබ්බ වතුර උතුරනවා. ඒ ගමන් මම සල්සිචා ටික හදාගන්න ඔලිව් ඔයිල් මේස හැඳි දෙකක් විතර දාලා පෑන් එක රත් වෙන්න තියනවා. හරිද? ඒක පොඩ්ඩක් රත් වෙනකොට මොකද පෑන් එක රත් වෙලා තියෙන්නේ. මම මේ සල්සිචා ඉස්සෙල්ලා රත්ින් හැදුවේ ගුලි ගැලෙන්නේ අපි බෝල. ඕකේ. ඒක කියමු අපි රෝස්ට් වෙන්න මේක. මම කැටලුණු වලින් ටිකක් දානවා. ඊට පස්සේ අපි දැන් දානවා ඒකට මැකරෝනි ටික. මැකරෝනි ටික දානවා. දැන් අපි මේ සල්සිචා එකට දාගන්න ඕනි සුදු ලුණු ටික. මම ඉස්සෙල්ලා දැම්මේ නැත්නම් මොකද මේ සල්සිචා බ්‍රවුන් වෙනකොට සුදු ලුණුත් නිකන් කර වෙලා යන හින්දා. ඊට පස්සේ දාන්න ඕනි සාල්වියා කොළ දෙකක් විතර. හරි? දැන් අපි මේ සල්සිචා ටික පේනවාද ලස්සනට රන්වන් පාට වෙලා තියෙනවා. දැන් අර ගත්ත සුදු වයින් දීතුරු බාගේ මේකට දාලා වින්දර ටිකක් වැඩි කරලා වාෂ් කරන්න කියන්න වයින් එක. පේනවද මේ? හොඳට වාෂ් කරන්න. ඔයගොල්ලෝ ළඟ හිටියනම් එන සුවඳට ෂා දැන් අපි ලුණු තේ හැමි භාගයක් විතර දාගන්නවා මේකට රස හදාගන්න. මොකද පාස්තා මැකරෝනි ලුණු දාලා තියෙන හින්දා ලුණු වැඩි දාන්න එපා. ඊළඟට අපි අර ඉස්සෙල්ලා පෙන්නුවේ ගම්බිරිස්සට මේකට ගම්බිරිස් ටිකක් අවශ්‍යයි වැඩිපුර කියලා. ඉතින් ඒව කොටා ගත්තා. දැන් කොටාගත්ත ගම්බිරිසොත් ටිකක් දානවා. මේකට හොඳට ගම්බිරිස් රස තියෙන්න ඕනේ. දැන් අපි whip cream එක දානවා. මෙතන තියෙන්නේ ග්‍රෑම් 75ක විතර පැකට් එකක්. ඉතින් අපි 3 දෙනෙක්ට ඇති වෙන්න හදන හින්දා ඒ ග්‍රෑම් 75 පැකට් එක කියන්නේ මේස හැඳි පිරෙන්න දෙකක් විතර.
රස එන්නේ ගොඩාරියක්. හරි. මේ පන්න දාන හින්දා තමයි, ඒ කියන්නේ whip cream දාන හින්දා තමයි ගම්බිරිස් රස ටිකක් හොඳට දිවට දැනෙන්න ඕනේ. හොඳින් කලවම් කරන්න. මොකද පන්න ක්‍රීම් එකක් වගේ තියෙන හින්දා හොඳට මේක ගෑවෙනවා රසට. කෑමේ ක්‍රීමී.